ආයිබෝන් කිසිට ගන්නවා වව් ෆැෂන් SL YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක ඇවිල්ලා white shoes දෙකක් තියෙනවා. ඔයාට තමයි අද වීඩියෝ එක. ඉතින් මං දන්න විදිහට ගොඩාක් දෙනෙක් මේ ආසයි මේ white shoes දෙකක් දාන්න. හැබැයි ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නේ තමයි මේක ඉක්මනට ජරා වෙනවා. ඉතින් ඒ වගේ දැන් මේක ඇත්තටම කියනවා නම් white shoes දෙකක් පාවිච්චි කරන එකෙන් ඇත්තටම ඔයාගේ look එක ඒ කියන්නේ සෑහෙන ස්ටයිලිෂ් ලුක් එකක් ඔයාලට පේනවා මේ white shoes දෙකක් ඔයාලා බලන්න දාන් යද්දි හරි ඉක්මනට යාව ටිකක් කැබිලා පේනවා සහ white shoes දෙකක් හරිම ලස්සනයි. දැන් මම ඕනම trouser එකකට අපිට ඕනම shirt එකකට t-shirt එකකට match වෙනවා ලස්සනට මේ white shoes. ඉතින් ඒක නිසා තමයි ගොඩක් දෙනෙක් කැමති මේ කෙල්ල කොල්ල දෙගොල්ලම කැමති. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේක ඉක්මනට ජරා වෙනවා. අදගෙන ආවේ පොඩි item එකක් ගෙනාවා. ඒක මම try කරලත් නැහැ. හරිද? ඉතින් අද මම ඔයාලත් එක්ක තමයි මේක try කරන්න යන්නේ. අපි බලමු මොන වගේද කියලා. ඉතින් මම අද ගෑලා තිනවා මෙන්න මේ white shoes දෙක clean කරන්න පුළුවන් spray එකක්. සපත්තුවට මේක ඇප්ලයි කරලා තප්පර 4-5ක් වගේ තියෙන්න ඇරලා අපිට පිරිසිදු රෙසි කෑල්ලකින් අපිට මේක පියදලා දාන්න තමයි තියෙන්නේ. එතකොට මේ කුණු දූලි යනවා කියලා තමයි මට නම් මම ගද්දි මේ ෂොප් එකේ එක්කන කිව්වේ. මේක ගන්න පුළුවන් තැනක ලින්ක් එක මම ඔයාලට දාලා තියන්නම්. ඉතින් මම දන්නේ නැහැ මේක අත්‍තරම වැඩ කරයිද නැද්ද කියලා. කොහොම හරි ඔයාලා ළඟ තියෙන ගොඩාක් ජරා වෙච්ච shoes දෙකක් නම් ඒ කියන්නේ ගොඩක් කල් පාවිච්චි නොකර ටිකක් අර කහ ගැහිච්ච shoes දෙකක් තියෙනවා නම් white shoes දෙකක් තියෙනවා නම් මේක එච්චරම වැඩ කරන්නේ නැති වෙයි. මේක හොඳයි ගොඩක් වෙලාවට මේ ගොඩක් පොඩි පැල්ලම් මඩ පැල්ලම් වගේ දේවල් යවා ගන්න හරිම ලේසියි. මොකද අර අපිට ඒ කියන්නේ ගොඩක් බිසි කෙනෙක්ට මේක ගොඩක් හොඳයි ළඟ තියාගන්න එක. පොඩි ස්ප්‍රේ දෙක තුනක් ගැහුවා මේක ක්ලීන් කරලා දැම්ම රෙදි කෑල්ලේ. ඉතින් ඒකට ඇත්තටම ලේසි. අපිට අර බ්‍රෂ් එකක් අරගෙන අතුල්ල ඉන්න ඕනේ නැහැ. ඉතින් කොහමද ගොඩාක් ජරා වෙච්ච shoes දෙකක් නම් මේකෙන් ක්ලීන් කරන්න හරි අමාරුයි. මොකද මේකේ මිලිලීටර් 200ක් තියෙනවා. මේක ඉක්මනට ඉවර වෙයි. එහෙම වුණොත් ඒක නිසා ඔයගොල්ලෝ පොඩි මඩ බැල්ලන් එහෙම තියනවා නම් ඔයාලට ඒ වෙලාවට පොඩ්ඩක් මේකෙන් ස්ප්‍රේ කරලා පීදලා මේ ටික අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට් එකක් තමයි මේක. ඉතින් බලමු මේ ප්‍රොඩක්ට් එක කොහොමද කියලා. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ white shoes දෙකක් අපිට ක්ලීන් කරන්න පුළුවන් එක විදියක් මේක. තව තියෙනවා එක ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මම ඒවත් ඉස්සරහට ගේන්නම්. මම අද ඔයගලන්ට ගෙනාවා මෙන්න මේ white shoe clean එක ගෙන. ඉතින් මේ clean එක ඇත්තටම මම හිතුවා හැබැයි මීට වඩා දෙයක්. ඒ කියන්නේ අපිට අර ගොඩක් මඩ තිබ්බ ගොඩක් ජරා වෙච්ච shoes දෙකක් වුණත් clean කරන්න පුළුවන් කියලා මම හිතුවා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට මේක ෆෝම් එක ගොඩක් සැරයි. white shoes දෙකක් කරනකොට වෙන කලර්ස් වලට මේක පාවිච්චි කරන්න බෑ. මොකද ඒ කලර්ස් පවා යන්න ඉඩ තියෙනවා ගොඩක් සැරයි මේක. ඉතින් ඒක නිසා ඔයාලගේ මේක කල්පනාවෙන් පාවිච්චි කරන්න. ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක ගත්තේ shoes hub online එකෙන්. ඉතින් ඒගොල්ලන් තමයි මම මේක ගත්තේ. ඉතින් මම හැබැයි බලාපොරොත්තු වුණා මීට වඩා දෙයක්. මේකේ මම හිතුවට වඩා කුණු ගියේ නැහැ. shoes දෙකේ හැබැයි මීට වඩා මම හිතනවා අපිට toothpaste පාවිච්චි කරා නම් මේ හා සමාන රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන්.
මම ටූත්පේස් දාලා පාවිච්චි කරලා තියෙනවා ටූත්පේස් දාලා බ්‍රෂ් එකකින් මැදලා තියෙනවා එතකොට ගොඩක් වෙලාවට මේ කුණු දූවිලි යනවා ඉතින් මේකත් හොඳයි මේ ප්‍රොඩක්ට් එකත් හොඳයි සබන් මම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ මම හිතනවා ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ මම පුළුවන් වුණොත් මම ඒකේ ලින්ක් එක මේ ප්‍රොඩක්ට් එකේ ලින්ක් එක දාලා තියන්න ඉතින් එහෙනම් අද වීඩියෝ එක ගැන මොකද කියන එකට පහල කමෙන්ට් කරන්න පුළුවන් ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයගොල්ලෝ channel එක subscribe කරන්න රතු පාට බටන් එක ඔබලා එහෙනම් ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ අපි ඉක්මනට හම්බෙමු